හෙලෝ ගයිස් ඔන්න ඉතින් ඔයාලව සාදරයෙන් පිළිගන්නවා මගේ අලුත්ම බ්ලොග් එකට. ඉතින් ඔන්න ඔයාලට අදාරගෙන ඇවිල්ලා තියෙන්නේ මම අර කලින් Core 2 PC එක සෙටප් කරන වීඩියෝ එකේදී කිව්වා මගේ Core 2 PC එකේ තියෙන කේසින් එක අයින් කරලා මගේ ගේමින් කේසින් එකට සෙට් කරගන්න ඕනේ කියලා. ඉතින් ඒ වීඩියෝ එක තමයි අදාරගෙන ආවේ. මොකද මගේ graphic card එකට ඕනේ power supply එක මේ කේසින් එකට ගහන්න බෑ. ඉතින් ඒකෙන් හින්දා අපි low budget scene එකනේ දැන් යන්නේ. ඒකෙන් හින්දා අපි මේ කේසින් එකට ගහගමු මගේ Core 2 PC එකේ තියෙන සෙට් එක ඔක්කොම බෝඩ් එක අරම ඔක්කොම මේකට ගහගමු. එහෙනම් ඉතින් වැඩි කතා නැතුව වීඩියෝ එකට යන්න කලින් ඔයාලා තාම channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා set වෙන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. Core 2 PC එක මේ පැත්තෙන් මම ගලවලා මස් කරගෙන තියෙනවා මගේ gaming PC එක. ඉතින් පොඩ්ඩක් ඉන්න plug එක වැටෙනවා. දැන් තියෙන්නේ ඉතින් අපිට මේකේ තියෙන ඔක්කොම මේකට high කරගන්න. බලමු ඉතින් හරියට හයි කරගන්න පුළුවන් වේද කියලා. මැෂින් එක ඔන් වෙයිද නැද්ද දන්නේ නැහැ. හයි කරාට පස්සේ මම කලින් නම් හයි කරලා තියෙනවා. ඉතින් මැෂින් බිල්ඩ් කරලා තියෙනවා. බලමු ඉතින් අද ඒක කොහොම වෙයිද දන්නේ නැහැ නේ. ඉතින්ද කරලම තමයි බලන්න වෙන්නේ. එහෙනම් තව එකක් කියන්න ඕනේ මේ ස්ටුඩියෝ එක හදන්න යන්නේ දැන් ගැම්මට. ස්ටුඩියෝ එක ඩිසයින් වෙන විදිහ, ඒ කියන්නේ ඩිසයින් වෙනවා කියන්නේ කෑල්ල ඇඩ් වෙන විදිහ ඔයාලට මම වීඩියෝ අරන් එන්නම් vlog විදියට. ඉතින් අන්තිමට ඊට පස්සේ අපි full studio review එකක් කරමු. හැදෙන විදිය කෑල්ලෙන් කෑල්ල මම ඔයාලට vlog අරන් එන්නම්. එහෙනම් අපි කේසින් එක මාරු කරගමු වැඩි කතා නැතුව. දෙපාරක් තුන් සැරයක් කියව වැඩි කතා නැතුව මාරු කරගමු කියලා. එහෙනම් දැන් මාරු කරමු. හරි guys, ඉතින් දැන් තියෙන්නේ මේකේ තියෙන ඉතින් බලාගෙන ගලව ගන්න තමයි ඉස්සරවම අපි මේකේ VGA කාඩ් එක ගලවගමු. මම VGA කාඩ් එක හයි කරලා බැලුවා. ගහන්න පෝට් එකක් නැති හින්දා ඉතින් ගහපු විදිහටම තාම තියෙනවා. මේ පාවිච්චි කරේ නැහැ. අපි එහෙනම් මේක ගලවගමු. VGA කාඩ් එකට ඇන දෙකකුත් දැම්මා. ඒ දෙක ගලව ගන්න බැරි වුණා. ඒ දෙක ගලවගමු. ඉතින් ඔයාලා මොබයිල් පාර්ට්ස්, කම්පියුටර් පාර්ට්ස් එහෙම හෝල්සේල් ප්‍රයිස් එකෙන්ම අපෙන් ගන්න පුළුවන්. මේ එකක් ගත්තත් හෝල්සේල් ප්‍රයිස් දෙන්නේ. ඉතින් ඔයාලට ඕන නම් මගේ නම්බර් එක දාන්න. නම්බර් එකට මැසේජ් එකක් දාන්න. පවර් සප්ලයි එකත් හයි කරා, මදර් බෝඩ් එකත් හයි කරා, ප්‍රොසෙසර් එකත් හයි කරලා තියෙන්නේ. ෆෑන් එක හයි කරලා ඉතින් කොහොමද ප්‍රොසෙසර් එක හරි ගයිස්, ඉතින් වැඩේ යන ගමන් තියෙන්නේ. මම ඔයාලට මේක හයි කරලා පෙන්නනවා. මම ඔයාලට කලින් වීඩියෝ ක්ලිප් එකක් ගත්තා මේක හයි කරන. තව තියෙනවා එහෙම. ඉතින් බොරුවට බලන් ඉන්න එකේ ඔයාලගේ කාලෙත් නාස්ති වෙනවා, මගේ කාලෙත් නාස්ති වෙනවා. ඉක්මනට හයි කරගන්න බැරි වෙනවා මේක කැමරාව දිහා බලවල ඉද්දි. ඒක හින්දා මං පටස් ගාලා මේක හයි කරලා ඔයාලට පෙන්නනවා. හරි ගයිස්, ඉතින් ඔන්න ඔක්කොම හයි කරලා තියෙන්නේ. මං ඉතින් ඔන් කරලා බැලුවා ගහලා වැඩද කියලා. ඔක්කොම වැඩ අවුලක් නැහැ. මේ දන්නවනේ ඉතින් කොල්ලගේ වැඩ. ඔය විදිහට තමයි දැන් ඉතින් තියෙන්නේ. මේ සීන් එක උනේ මොකද්ද දන්නවද? මේ අර පවර් සප්ලයි එක ගහන්න බෑ. Core 2 එකේ තිබ්බ පවර් සප්ලයි එකම ගෙවුවේ. ඒකින්ද ග්‍රැෆික් කාඩ් එක ගහන්න වෙන්නෙත් නැහැ. දැන් 4GB තියෙන්නේ RAM එක. ග්‍රැෆික් කාඩ් එක ගහන්න ඕනේ හින්දා කේසින් එක මාරු කරේ. ඒ වුණාට මේ ග්‍රැෆික් කාඩ් එක ගහන්න කියන්නේ නැහැ. මේකේ අර බෝඩ් එකේ ඉන්නේ 4 පින් එක. මගේ අර 600 watt power supply එකේ තියෙන්නේ 6 පින් එක. ඒක හින්දා මේ ගහන්න වෙන්නේ නැහැ මේ බෝඩ් එකට. අපි බෝඩ් එක මාරු කරපු දවසක ගහමු ග්‍රැෆික් කාඩ් එක එනවා.
දැනට මේක හයි කරගම් රිගයිසිතින් මම පිසි එක සෙට් කරගත් ඔක්කොම මේ පත්වෙන්න නම් මේ බෝඩ් එක ලයිට් එක නෙමෙයි මේ මොනිටරේ ලයිට් එක. ඉතින් අපි ඔන් කරලා බලමු ඔන් වෙනවද කියලා. මම කලින් එක සැරයක් ඔන් කරා මේක හයි සෙටප් එක හදාගන්න කලින්. හරි ගයිස් ඉතින් ගැම්මට ඔන්න වුණා මැෂින් එක. කරලා බලමු 8GB පෙන්නනවද කියලා. ඉතින් ඔයාලා බලන්න ඇති plug and play කියන්නේ මොකක්ද කියලා. ඉතින් plug and play කියන්නේ මගේ mobile store එක. ඉතින් ඔයාලටත් ඕනනම් කලින් කිව්වා වගේම PC parts, mobile accessories අරන් ඒවා ගන්න ඕන නම් මගේ WhatsApp number එකට message එකක් දාන්න. ඔයාලට ගන්න පුළුවන් අඩුම අඩු මිලකට. ඉතින් අපි බලමු වැඩි කතා නැතුව properties වලට ගිහිල්ලා 4GB පෙන්නනවාද කියලා. මම ඉස්සෙල්ලා 8GB කියලා පෙන්නන කිව්වේ. 4GB පෙන්නන්නේ. ඉතින් go to do 4GB බලමු දැන් මැෂින් එකේ තත්ත්වය කොහොමද කියලා. ටාස්ක් මැනේජර් එකට ගිහිල්ලා performance තෙමින්ද කියවෙන්නේ ඉන්නේ කොහොම තියෙනවා. මේකේ RGB ෆෑන් ටික ගහන්න ඕනේ. මේ තිබ්බ ටික ඔක්කොම දුන්නා. දැන් ආපහු ගහන්න ඕනේ ගෙනල්ලා. හරි ගයිස් ඉතින් ඔන්න ඔය විදිහට තමා මගේ මෙන්න මේ vlog එක ඉවර වෙන්නේ. මොකද කේසින් එක ගහන්න ගියේ graphic card එක ගහන්න ඕනේ හින්දා. ඉතින් කලින් කිව්වා වගේ සීන් එක ඕනේ හින්දා ගහන්න හම්බුන්නේ නැහැ. ඉතින් දුකෙන් වීඩියෝ එක ඉවර කරන්න වෙනවා. ඉතින් වීඩියෝ කොහොමදයි කියලා හිතනවා නම් ලයික් කරන්න, ෂෙයා කරන්න, කමෙන්ට් කරන්න. ඒ වගේම channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. එහෙනම් අදට අපි ගිහින් ඉන්න තවත් ලස්සන vlog එකකින් සෙට් වෙමු. ස්ටුඩියෝ එක හදන එකක් ගොඩක් දුරට ඒ ස්ටුඩියෝ එක හදනවා කියන්නේ ලයිට් ස්ට්‍රිප් ටික අදින්න තියෙනවා, නියොන් ලයිට් එක ගහන්න තියෙනවා, හાર્ඩ් බීට් එක. ඉතින් ගොඩක් දුරට ඒ vlog එකක් වෙයි. එහෙනම් වැඩි කතා නැතුව අපි වීඩියෝ එක ඉවර කරමු. එහෙනම් bye.